සුබ දවසක් ඔයාට. අද මම හිතුවා කේක් රෙසිපි එකක් ඔයාලට අරන් එන්න. මේක මම ටිකක් වෙනස් විදිහකට හදන කේක් එකක්. බලන්නකෝ, මම හිතනවා ඔයාලත් මේ රෙසිපි එකට කැමති වෙයි කියලා. මේ කේක් එක මම හදන්නේ චොක්ලට් බිස්කට් එකතු කරලා. චොක්ලට් බිස්කට් එකතු කරලා හදන නිසා මේ කේක් එකේ තියෙන්නේ වෙනස්ම රසයක්. මම අද පියවරෙන් පියවර හරිම ලේසියෙන් මේ කේක් එක හදාගන්න විදිය ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම මම චොක්ලට් බිස්කට් 10ක් විතර මැද අයිසින් ටික අයින් කරලා අරගෙන මේ බිස්කට් ටික හොඳට කුඩු කර ගන්නවා. ඊළඟට මම ලෑස්ති වෙන්නේ කේක් එක හදාගන්න. මුලින්ම මම බටර් ග්‍රෑම් 250ක් බීට් කර ගන්නවා. බටර් වල තියෙන කහපාට ලා ක්‍රීම් එකක් වගේ වෙනකල් විනාඩි 3ක් 4ක් වගේ බීට් කර ගන්නවා. ඊළඟට සුදු සීනි ග්‍රෑම් 250ක් බටර් එකට ටික ටික එකතු කරන ගමන් බීට් කර ගන්නවා. ඔයාලා ගන්න සීනි වල කැටගතිය වැඩි නම් සීනි ටික බ්ලෙන්ඩ් කරලා එකතු කර ගන්න ඕන. මේ වෙලාවේදී අපි සීනි වල කැටගතිය අඩු වෙනකල් විනාඩි 3ක් 4ක් විතර මේක බීට් කර ගන්නවා. සීනි හොඳටම දිය වෙනකල් අපි මේක බීට් කරන්නේ නැහැ. පොඩ්ඩක් මිශ්‍රණය අතට අරන් බලනකොට පොඩි කුඩු විදිහට ඇඟිලි වලට දැනෙන්න පුළුවන්. ඒ ගතිය බිත්තර එකතු කරලා බීට් කරනකොට අඩු වෙනවා. දැන් අපි බිත්තර 5ක් එක එකතු කරන ගමන් හොඳින් මිශ්‍රණය බීට් කර ගන්නවා. මම බිත්තර එකින් එක එකතු කරන ගමන් බීට් කරන නිසා එක බිත්තරයක් එකතු කරලා ගොඩක් වෙලා බීට් කරන්නේ නැහැ. එකින් එකට විනාඩියක් විතර බීට් කර ගන්නවා. මේ විදියට බිත්තර 5ම බීට් කරලා ඉවර වෙනකොට සීනි ටික දිය වෙලා තියෙන්නේ. දැන් මම වැනිලා තේ හැන්දක් එකතු කරලා තවත් වට 2ක් විතර බීට් කර ගන්නවා. මේ වෙලාවේ oven එක සෙල්සියස් අංශක 180ට ෆ්‍රී හීට් වෙන්න දාලා තියන්න ඕන. දැන් මම කලින් කුඩු කරලා තියාගත්ත බිස්කට් කුඩු ටික එකතු කරලා වට 2ක් 3ක් විතර බීට් කර ගන්නවා. බිස්කට් කුඩු ටික අපේ කේක් මිශ්‍රණයට හොඳට මිශ්‍ර වුණාම බීට් කරන එක නතර කරනවා. දැන් මම මෙතනින් එහාට බීටර් එක පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟට කිරි මේස හැඳි 4ක් අපේ මිශ්‍රණයට එකතු කරලා විස්ක් එකක් හරි හැන්දක් හරි පාවිච්චි කරලා හොඳට එකම අතට අපේ මිශ්‍රණය මිශ්‍ර කර ගන්නවා. ඊළඟට මම බේකින් පවුඩර් තේ හැඳි 1/2ක් එක කලවම් කරලා තියාගත්ත පාන් පිටි ග්‍රෑම් 230ක් ටික ටික එකතු කරන ගමන් මිශ්‍ර කර ගන්නවා. පාන් පිටි ටික එකතු කරලා අපි කේක් මිශ්‍රණය එකම අතකට මිශ්‍ර කර ගන්න ඕන. දැන් අපේ කේක් මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් මම ලෑස්ති වෙන්නේ අපේ කේක් එක oven එකට දාන්න ලෑස්ති කරගන්න. මම මේ හදාගත්තේ කිලෝ 1ක කේක් මිශ්‍රණයක්. ඔයාලා හදන්න ගන්න කේක් ප්‍රමාණය අනුව මම මේ කියපු අමුද්‍රව්‍ය අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මම කලින් ෆ්‍රී හීට් කරලා තියාගත්තු oven එකේ සෙල්සියස් අංශක 180ට විනාඩි 40ක් 45ක් විතර අපේ කේක් එක බේක් කර ගන්නවා. දැන් මේ හරියටම විනාඩි 45කට පස්සේ බේක් වෙච්ච කේක් එක. දැන් මම කේක් එකේ රස තවත් වැඩි කරගන්න කලින් අපි බිස්කට් වලින් අයින් කරලා තියාගත්තු අයිසින් ටිකට කිරි චුට්ටක් දාලා මේ විදියට දිය කරගන්නවා. ඒක කේක් එක උඩින් දාලා කේක් එක පුරාම අතුර ගන්නවා. කේක් අයිසින් කරන්න දන්නේ නැති අයට උනත් මේ විදියට කේක් එකක් හදලා ගෙදර අයගේ උපන්දින කේක් එක විදියට ලස්සන කරගන්න පුළුවන්. මේ විදියට හදපු කේක් එක උඩින් චොක්ලට් ටිකක් පොඩියට කපලා දාන්නත් පුළුවන්. නැත්නම් රට කජු වගේ දෙයක් පොඩියට කපලා උඩින් දාලා ලස්සන කරගන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකල් ඔයාට සුබ දවසක්.
වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. වීඩියෝ එකත් එක්ක අවසාන වෙනකන් එකතු වෙලා හිටපු ඔයාට බොහොමත්ම ස්තුතියි.